ආයුබෝවන් විනෝද සමය. එන්න මගේ නම් පපුව ඩිග් ඩිග් ගන්නවා. බය නැතුව එන්නින් බය. මොනවද බය වෙන්නේ? අපිට එන්නේ කියන්නේ අපි කියන්නේ. කරදරයක් වෙන එකක් නෑනේ. නෑ. ඔබ දැනගනින් ලාඩිය මාන්සියක් නැතුව හම්බ කරන්න පුළුවන් එකම රස්සාව මේක තමයි. මම බලන්න කලින් කිව්වා මේ වැඩේ පටන් ගමු කියලා. අපි නම්බර 1 මම අපි මෙහෙම ගත්තොත් මේ වාඩේන හලෝ මේ මෙතන ගෝෂ කරන තැන නෙමෙයි තේරුණාද? බොහොම බලකට ස්ථානයක් මෙතන. එල්ලම් කරන්න රැස් වෙන්න බෑ. හදිසිකාරයෝ ඉන්නවනම් යන එකයි. නෑ. අපි නැත්තම් වෙනින් දෙයක් ඔක් කියලා හොයාගන්න. නෑ නම්බර 1 අපි ගත්තා. කතා කරන්න එපා. විවේක ගන්න වෙලාව මහාචාර්යතුමාලා. හදිසිකාර නෑ. කිසිම සද්දයක් කරන්න බෑ. නෑ. එල්ලම් කරන්න රැස් වෙන්න ඕනේ. ඒක හදිසිකාර. කතාවගෙන ඉන්නවා. ඔව්. මොකන්න මම බය නෑ. බයද? හරියට අපේට. ඔන්න දැන් ඉන්නවා සෑහෙන තැනක ඉන්නවා. ඔන්න කනවා ඉන්නේ. ඉන්නේ මම පපුව ඩිග් ඩිග් ගන්නවානේ. මේ මොලයක් වෙන්නේ නැහැ. යද නදියා වගේ ඉන්න එපා සිංහයා වගේ ඉන්න. අත සංස්කෘතිය දැන් කොට මේ අතට. මේ ඔම්බට අනින්න හිතන්නේ. වැඩ කරපළ ඉතින් ඔය අත ඔකොඩි. මේ හරි. දැන් ඒ නියම තත්ත්වයට ඉන්නෝනේ. හැබැයි මම බලන්න එකක් කියනවා. මොකක්ද? නැගිටින්න ඉස්සෙල්ලා. සල්ලි ටික හරියට බෙදන්න ඕන. උඹලා ගිය පාරේ මොකක්ද අර වැඩක් කළා උඹලා. සල්ලි පුළුවන් සල්ලි කරගන්න පුළුවන් මේ වැඩේ හරියට කරලා හිටහම. අපි කරපු වැඩේ ඒකට බය වෙන්න ඕනේ. ඊට ඔකම නෙමෙයි ටිකක්. තේජස මේ වෙලාවටම පයින් ගහේදී දාන හරියට වැඩේ කරේ නැත්නම් මම කරනවා. කාදාකින් හරියට වගේ නෙමෙයි. ඉතහන්නේ නැහැ මොන කියන්නේ. දැන් බාධාව මතකනේ තේරෙම. ඔව්. මම ඒවා කියනකොට මම දෙන්නම් වැඩි ලස්සනට. මම වැඩ ටික මම කරලා දෙන්න. රයිට්. දැන් ලෑස්තිද? දැන් මම නැති. ඊට පස්සේ දෙන්න ගෙන්න නේද? ඔව් දැන් එනවා. හරි? රයිට්. දැන් කරදරයක් නෑ ඉතින් මේක මේ මෙතන රස්තියා වෙන්න සම්ශාන්දා මේ මෙතන ළඟින් ආවේ මම ධර්මයක්ද මේක මම යන්න මොකද කියන්නේ මම ටෙන්ෂන් එකක් නෑ ඔයා කටවාගෙන ඉවරට තේරින්න මම කියන්නේ කරදවන්න කරන්නේ නැහැ මේ මට පොඩ්ඩක් ඉක්මනට යන්න ඕන මොකක්ද තියෙනවා පොඩ්ඩක් ඉන්නහලු එහෙම නෑ මේ අපේ ආච්චිට මුදටම අමාරුයි. ආගියාචර්ම ආච්චි දැන් වැඩක් නැහැ මෙතන ඉස්පිරිතාලේ මේ අතුරු කරපු ගමන් ආය හොඳටම අමාරුයි. අනෝ මේ ආයේ ඒවෙන් අපිට වැඩක් නැහැ මම වැඩ කරන්නේ නීතියට. තේරුණාද? මෙතන තව ඉන්නවා මිනිස්සු. ඒ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. නෑ පොඩ්ඩයි ඉතින් අපි මිනිස්සු වගේ මිනිස්සුකම ගැන පොඩ්ඩක් මේ මිනිස්සු මා එක්ක ඒකට වෙන කවුරුහරි හොයාගන්න. මේක නෑ නීතිය අකුරට වැඩ කරන මිනිහෙක් මම. ඒව කතා කරනවා මාත් එක්ක මොනවද? මේ අවස්ථාවේ හැටියට පොඩ්ඩක් මේ සිංහල තේරෙනවනේ. මාත් එක්ක බෑ ඔය නීතියට පිටින් වැඩ. හරියට එනේන පිළිවෙලට මිනිස්සු අතුරු කරන්න ඕනේ. නැත්තම් මහාචාර්යතුමාලා මටයි දොස් කියන්නේ. මේ ඉස්සන්නේ ගෞරවය තියාගන්න ඕනේ. එහෙම නෙමෙයි. අපි එහෙම නෙමෙයි එහෙම තමයි. මොකද එහෙම නෙමෙයි. එහෙම කතා කරන්නේ. දැන් ඉස්සර වැඩ පොඩ්ඩක් සලකනවා. මොනවද දෙන්නේ? මෙන්න මේ ඒක කතා කරන්නේ. මොකද දෙසෙල්ල? මොකද්ද හදිසියක්ද? හදිසියක් කියන හොඳටම අමාරුයි ආච්චි. ඔව් මේ කියන්නේ බෑ. වෙන්න ඕන වෙනවා කියන්නේ මේ යන්න මට ට්‍රක් ගාලා කියන්න බෑ. එන්නේ අපිට හදිසි නම්බර 1 නේ අපි. Jadi nora yang bahas itu hijau, desa malah tidak bahasa gitu, tidak larang dia bahas dia bahas tidak bahasa juga, tidak bicara untuk dia bahas jalan.
ගල එළියෙන් තිබ්බා හොරු ඉන්නවා. මට පරිසම් කරගන්න ඕන කොහෙද මම පාට. නම්බු එහෙම කන්නේ කට වහගෙන ඉන්නේ. කන්නේ. අනේ අතින් අපි මේ උංගාස් මේ දුර ඉඳලා ආවේ ඊයේ රෑ 3:00 බස් එකේ නැගලා තමයි මේ නම්බරේ ගන්න ආවේ. මොකද අපි දෙන්න 12:00යි නානකොට. ඉතින් හරි අපිට හරි කරදරයක් වෙලා මේ මෙතනින් කරගත්තු මිනිස්සුන්ට රේතම හරි ගිහිල්ලා කියලා ආරංචියක් තියෙනවා. ඒකින් දාන්නේ අපි ආවේ. මේක කොහොම හරි කරලා දෙන්න අනේ මේ පොඩ්ඩක් නිස්සද්ද වෙන්නකො. කැසට් එක දැම්මා වගේ. කියන්න පොඩ්ඩක් ඉන්න. ඉස්සෙල්ලා ඇස් දෙක අරිනකන් ඉන්න. අපිට මේ විශාල ලොකු ප්‍රශ්නයක් දැනගන්න කියලා මේ ඔබ වහන්සේ හම්බ වෙන්න ආවේ. මේ ඔබ වහන්සේට පේන නැති අපිට තියෙන කරදරේ අනේ කොහොම හරි ඒ ප්‍රශ්නේ निराකරණය කරලා දෙන්න අනේ ඔව් කොහොම හරි ඒ ප්‍රශ්නේ निराකරණය කරලා දෙන්න. महाचार्य साहब जिस कालवत बात इसमें तक तुरंत जिसको भाजी है भाजी रहते शरीर को भाते ही चलूंगा खे तुम खिलाते से महाते वो सब नीक है हाँ कबा थी इसको नहीं अब कर दे तुम घर हमारे जिम्मे बाबा की भी थे देखा हमारा जीव थे तुम कबार हमारे जिम्मे डुबा दी क्या मकोई चल को बाहर पर नहीं कपते पर जी का माता के ही चुबा तुम का ही पाल रहे थे ये गाना नहीं මොකද කියන්නේ? තදුණා කලින් පඬු තිබ්බේ නෑනේ. අමාවෙන් කියලා ඒක හරියට කොහොමද? ඊය කර දැන් ගාන තියන්න. ටික වැඩි තියන්න. ඉක්මන් කළා. ටික ලොකු කොලයක් තියන්න. शास्त्र सूत्र महादार आक्षिति दूर प्राकृतिक अंदर बच्चे कुछ की प्याह महात्ते सुख्याद्य है बिल्डिंग खर्चा पे है रस्ताවක් මුකුත් කරන්න අනේ මෙයාට රසාවක් කරන්න බැහැ. මොකක්ද ඕන කරන්නේ? ඉල්ලීම කියන්නේ ඉස්සෙල්ලා. ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැත්නම් මෙතන තියෙනවා කොටවවගෙන ඉන්නවා. මම ඉක්මනට කියන්නේ. මේ රසාවක් තමයි මොකක් හරි රසාවක් මෙයාට මේ රසාවක් මොකක් කරන්න බෑ. මේගොල්ලන්ගේ අපච්චිලාට කිසිම රසාවක් කරන්න බෑ. මොකද මේගොල්ලෝ නිකාම ඉහළ ගිය මිනිස්සු එක පාටම ටක් ගාලා ඉහළ යන තමයි බලා ගන්න ඕනේ. මේ මොකද මෙයාට රසාවක් කරන්න බෑ. මෙයාගේ කේන්දරේ කියලා තියෙනවා කිසිම දෙයක් කරන්න බෑ. පරාටම බෑ. අත බැලුවත් කියනවා මූණ බැලුවත් කියනවා කකුල් දෙක බැලුවත් ඕ හැම එකම බලපුවම කියන්නේ මෙයාට මොකක් කරන්න බෑ කියලා. එක පාට ටක් ගාලා නගින එකක් අන්නේ. පාට නගින්නයි ඔය. මොනට පොස අනේ අන්නේ එක කරලා දෙන්න කොහොම හරි ඒක ලොකු දෙයක්. महाचार्य स्वास्थ्य सिंधी बाम लेसी बाम जिसिंग का पापल का फार्म रिस्ता पर यार बैंक को कटाते हैं बैंक को කඩන්න වගේ දෙයකට කැමතිද කියලා. ඒ වගේ අපි දෙන්නම එක්කම මෙයාට කඩන්න පුළුවන් කෙහෙමලක් නෑ. මෙයාට පුළුවන් මොනවද දන්නවද? බැංකු නෙමෙයි. අපේ ගෙදර තියෙන පිඟන් කෝපටි ගණන් ඔක්කොම බින්දිනවා අතපණක් නෑ. ඔන්න කොටිම කතාව. ඉතින් මෙයාට දම් කොටන තියෙන පිස්තෝලයක් ගන්න. පිළිලට මැරෙන්න. පිස්තෝලයක් නෑ ඒක එපා. ඒක බෑ මෙයාට වෙන මොකක් හරි. එක පාට නගින එක. රෝලා කි බැට ත්‍රාප්ත තුචාතන. රටරටා ඒක ගන්ති. පිටරට යන්න කැමතිද කියලා. අනේ මෙයා පිටරට පටවනවා නම් අන්න එක පාට නගින්න පුළුවන්. මං කොහමද ගිහිල්ලා මට තනියම වැඩ කරගන්න බෑනේ. අන්න එහෙනම් ඒකත් ඕනේ වෙන මොකක් හරි කරලා බලමු. මොකක් හරි එක පාට නගින එක. නගින්න මේ වට උඩ කොහොම හරි නගින්න. එක පාට පොස්සත් වෙලා. මේගොල්ලන්ගේ කට්ටියට මෙහෙමයි. ආචාර්ය සුන්කිතේ තිස්රමදචන් ප්‍රාණ්‍යදි කපාත් මුතුන් තාප්පි. මැලික් කරනාන්තේ හේ මැනික් කරන වැඩේට කැමතිද කියලා. ඒක මඩ ගෑනවනේ. ගාගෙන තියෙන මඩ. මේ මනුස්සයාට ඒ වගේ ඒවා කරන්න බෑ. මොකද අනිත් හැරේ පතරකට යට වුණොත් මේකට වගේ කියන්නත් වෙන්නේ මට. අනේ වෙන මොකක් හරි එකපාරට නගින එක මොකක් හරි. බුද්ධිසම් बात के दिन तात चपा पड़ दी. इसका महीनों माते ही तुम की व्यवहार तुम करता ही तुम खबा दे ये महाबात पे इसका ही शांत करना है. 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 शांत करना है.
මොකද කරන්න කියන්නේ මේ කලන්? පයද්දාන් දහකට දහදාන් දහකට දහදාන් දහකට ලද්දාන් දහකට බද්දාන් දහකට නන්දාන් දහකට මේ ආතුරයාගේ ශරීරක ඇතුළ පංචස්කන්ධය තුළට අනුවත් රෝගන මනුවත් ව්‍යාධි චේතන කන්ත පඳුරු දැමීමේදී අතපසු කාරණා සම්බන්ධව නැත්තා වූ දෝෂයට සාන්ත मैं दाता की भूता की जहां तक हिता बहता की जहां बहता की दाता सुमता की बहता वे सबका कहत मुंगा चिंता नाता विद्या विद्या भूता की दाता बहता की भूत खाता नाता की भूत खाता ओम तत् पतान सरदान 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 හරියයි දැන් ඉතින් බය වෙන්න බෑ ආචාර්ය आज दे खुदमन में से ब्राते की ₹50 दान करेंगे क्या दान की बात की भागशाली है भारतीय ही संसली रुपया सीख कम खाते टोल है भारतीय है पानुर किमी है रुपया सीख के है වැඩි හරියට කරගෙන රුපියල් 100ක්වත් දෙන්න ඕනේ. ඒකයි. අද ටිකක් තද වෙලා ඉන්නේ මේ මොකද තිබ්බ මදි කියන එකයි. අනේ සමාවෙන්න කියන්නේ මොකද සල්ලි ගෙනාවේ 100ක් තියෙනවනේ. क्योंकि हो भगती यदि हुकुम से डालते जैसे गांव के ही फरमाते हैं रब के बाद बाती है තියෙන ගාන කීයක් හරි දාන්නලු දැන් නැත්තම් මම ඔය 100 දාන්නකෝ කොයියද ඇයි දන්නේ මම කරන්නේ ඒ කියන්න බෑ බයනකයි කමන්නේ සමාවෙන්න කියන්නේ මේ හුඟා දුර යන්න තියෙනවා බස් වලින් මේ කරදරයක් වෙන්න එපා කියන්නේ දැන් මාචාරි ස්වාමීන් වහන්සේ तुम क्या बात है දැන් සන්තෝෂයි දැන් මේක හරියයිද අපිට හරියයි දැන් මේක බය නැත්නම් දැන් අපි කොහොමද ඉතින් පාවිච්චි වෙන්නේ පාවිච්චි වෙන්නේ කියන්නේ නෑවට කමක් නැද්ද ඕන නාන්න දෙත පාගන්නේ පයිප් වතුර හරි ගම් වතුර හරි ඔය නාන්න ඒක ප්‍රශ්නයක් නෑ දැන් තව ඉන්නවා මේ රණ දේවල් ඕන දෙයක් බලමාන හරවල බැදුම් පුළුතු මේ දේවල් කන්න එපා මාසියක් යනකම් බස් එක යන්න සල්ලි දිනනවා නැත්නම් පයින් යන්නේ terpu galawal ඔව් දැන් මොකද්ද මේ ඔය ලස්සන දැන් මේ මම එළියේදී දැක්කා බෝඩ් එකක් ගහලා තියෙන සතුරන් වාෂ්ප බවට පත් කරනවා කියලා. මෙහෙම කරනකොට ඉුවට ඉඳ දෙන්න බෑනේ. මට ඕනේ දැන් අපේ අල්ලපොත්තේ කට්ටියක් ඉන්න මේගොල්ලෝ වාෂ්ප කරගන්න. කීයක් දෙයක් කමන්නේ. ඔව්. ඉුවට ඉඳ දෙන්න බෑනේ. ඔව් දරකාරයෝ ඉන්නනම් කියන්නේ. මේ දැන් කවුද තමුසෙද මේ වැඩේ කරන්නේ කවුද? මෙයාද කවුද? මට මේ විත්ත පෙන්වන්න එපා. කල්පනා කරගන්න එපා. ආවද මේ කන්නේ काशा क्रांति आई ये इन्हें बना कौन को क्रांति आई नमस्कार आचार्य मूनंग आया के साथ है सामर्थी आबापुर का सिंधे पाता प्रसिद्ध किया की बात थी सलिगान का सलिगान आई දැන් මොකද කාරණාව කියන්නේ ඉස්සර ඔකට මොකද මේ දැන් මේක වෙලා තියෙන දැන් මට මේක බලන් ඉන්න බෑ මේ වැඩේ මේක හරි කැත වැඩ මොකද දන්නද දැන් මේ एक बात है और गंता है भयानक मनुष्य है हम करता है तो मिलना है पहले द्वार नहीं वहां कनकरा नहीं मैं करते हैं දැන් මොකද්ද මේ ප්‍රශ්නේ මොකද්ද කාරණාව කියන්නේ කාරණාව දැන් මේ මෙවුවට ඉඳ දෙන්න බැහැනේ දැන් බලන්න අපේ දැන් අල්ලපු ගෙදර කට්ටිය ඉන්නවා මේගොල්ලෝ දැන් ගිය සුමානේ ගෙනා බ්‍රිජ් එකක් බ්‍රිජ් කියන්නේ වික්ටෝරියා බ්‍රිජ් නෙමෙයි
අයිස් ගන්න මේ වතුර පිරිච් ජග් ගන්නවා මේක භූමික පිරිච් එකද නිකන් භූමි තෙල් එක දැන් මේකට ඉඳ දෙන්න බෑනේ දැන් බලන්න දවස් 3ක් නෑ නංගියව අබුඩාබි වල ඉඳලා black and white color TV එකක් අඟල් 56යි ඔව් ඉතින් බලන්න මේකට ඉඳ දෙන්න බෑනේ දැන් ඒක TV එකේ බලන්න පුළුවන් ද පින්තුව ඔව් දැන් වයිෆුයි ළමයි ඔක්කොම අපි ඉන්න බැරුව ඒක ප්‍රශ්නයක් නෑ ඒ වුණාට මේකට ඉඳ දෙන්න බෑනේ මේගොල්ලෝ හදන්නේ කොච්චරවත් අපට ඉහළින් ඉන්නේ ඒකට ඉඳ දෙන්න බෑනේ අනේ මට කීයක් ගියත් කමන්නේ අපේ වයිෆ් කියන්නේ කොච්චර වියදම් කරලා හරි මේක කොහමද වාස්ප කරලා දාන්නේ දැන් මේ මොකක්වත් ඒක ඇදී තියෙන ඉතින් කරදරයක් නෑ ඔය මොකද කරදරයක් තියෙනවද ඒගොල්ලන් නෑ ආයෙත් මිනිස් ඒක නෙවෙයි දැන් මේක බලන්න 36 ලැබුණ එකක් දැන් ඔන්න වැඩ කරනවා ලැබුණ ඔව් මේ පාරේ දුවනවා දැන් මේ එකක් අර මොකද්ද වැගන් එක ඉතින් බලන්න ඕවට ඉඳ දෙන්නේ නෑනේ මේ වෑන් එකෙන් ඕගොල්ලන්ට කරදරයි නෑ දැන් මගෙන් ගියත් මාව දාගෙන යනවා නෑ මේගොල්ලෝ අපට වඩා ඉහළින් ඉඳගන්නේ අයියෝ හිතේවා කීයක් ගියත් කමන්නේ ඉතින් වැරදි වැඩ කරන්න හොඳ නෑනේ ඒක ඉන්න එපා ඔව් දැන් අපේ ලොක්කා කැමති නෑ බලන්න ගිය තුමානේ ටූටෝනි කලර් කියලා බල්ලෙක් ගෙනාවා මොන ගමේම පබ්ලිසිටි එක දුන්නා ඔව් පබ්ලිසිටි එක දුන්නා ගමේම දැන් ඔහෙට ඒවැ මොකුත් කරදරයක් තියෙනවා නෑ ඉතින් එන නෑනේ ඉතින් ඒව කරන්නේ ඉතින් මේක මොකක්ද කරන්න බෑ කොහොමද බලන්නේ මම ඔහෙට ඉතින් ඒ මිනිස්සුන් කරන්නේ ඒකත් හොඳ නෑනේ අපි කොහොමද මේ මහාචාර්යතුමාට කියන්නේ බලන්න දැන් බල්ලා ගෙනාවත් කමන්නේ මම කොල්ලගේ නමනේ දාලා තියෙන්නේ ජිමි කියලා නිර්දෝෂ මිනිස්සුන්ට අපි නෑනේ ඉතින් හොඳයි අනේ මේ ඔයාට ගහනවා නම් අරියට කරනවා නම් අපි නෑ ඒව මොකුත් නෑ පඳුර මොකුත් ගෙනාවා පඳුර ගෙනල්ට මේක මට වාස්ප කරගන්නයි ඕන කොච්චර තියෙනවද දැන් මං ඕලොන් දාලා රුපියල් 1000ක් ගෙනාවා 1000 ඔව් 1000 ඔව් එමනම් ඉතින් ඒවට ඉඳ කොහොම හරි වාස්ප කරන්න බඩට ගල්ලා දෙන්න ආචාර්ය ඒක ගැව්වේ නැත්තම් හරින්නේ නැහැ නේ संस्थान से है रुपया 10 लाख के चीज दाम किया रुपया दाम देता है देता हरियत वेदांत है तुम दिना की गया उनकी तेरी तेरम मंत्र देता है मंत्र देता है के अंदर मैं ada kalah ini hari mana me gulu වාස්ප කරනත් අපි බඩු ටික ඉතුරු වට්ටු කමෙරන් තරංගමාන කරතව නදසේස්ස මාස යෝරන්ත සාර අයර්සි නරසෝ සබක්තව ඉග්ගතව වදනෝ ගතව විනාසව හේවි ගතං ජීවි ගතං අවශේෂ බන්දක් අරියාදු බංගදේ නතදෝ සමත්ත ගාතෝ ගතච්ච ජමතං කටසොස්ත බූත් දැන් මේක අරියාදු කාර්යයයි කටේ දාන්න දවසට 3 පාර දැන් මේ අපේ කවුල ගෑවට කමන්නේ කවුල හරි කමන්නේ හරියට කටේ ගාන යන්න තා වැඩ තියෙනවනේ අපෝ වෙන වැඩේ කරේ නේ හරි ඔක්කොම හරි එන්න පයන්තේ ඔය හරි කටේ යන්න වෙන්න පෙදාරු දෙන්කත් පෙදාරු දෙන්කත් ලැබෙටි කියන්න බෑ ඔන්න මේක තියාගෙන බුදියා සල්ලි කොටක් දැන් අපට ලැබුණ බුලේ තව ටිකකින් අපි තුන් දෙන මල්ල කරේ ඈත සිටන් බුද්ධ බලක් නෙකදේ ආචාර්යතුමාට ये ब्लॉगर मत चला थे नमस्ते से के गए पंडुरत्ती अंदर मंगरन
දැන් ආචාර්යතුමා ටික මහන්සිලා ඉන්නේ. ඒකින්ද කෙටියෙන් කියන්න. Tamanට තියෙන කරදරේ මොකද්ද කියලා Taman කෙටියෙන් කියන්න. මේ ළඟදී ඉඳලා පොඩි අපලයක් තියෙනවා. ඉතින් මේක ඒ තරම් ඉතින් කරදරේකුත් නෙවෙයි. ඒ වුණත් ඉතින් මේක ටිකක් බලව ගන්න කියලා යාවේ. අපි දෙන්නගේ කිසිම වරදක් වෙන්නේ නැහැ. නෑ කිසිම අපි දෙන්නගේ රණ්ඩු කරවලයක් කරේ මෙහෙම දෙයක් නෙමෙයි. කන්නේ මේ පොඩි මේ අපිට තේරෙන නිකන් දෝෂයක් තියෙනවා නේද? දැන් ඩිංගක්ක් ගෙදර අසමගියක් දෙන්න අතර මොනවක්ද තියෙනවද? ඕනේ නේද? ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න නේද? මේ ඔය අල්ලපු ගෙවල් වලින් යනකොට කියන ඕන කෙනෙක් මොකද කරන්නේ නැහැ නේද? නෑ ඒක කමන්නේ. පොඩ්ඩක් ඉන්න නිසද්ද. सांसद पीछे लास्ट में बात को तेरा चीज कि भगवान बाप ही नहीं सर जाए पंथ जाए जब का बात है දැන් ඒ කියන්නේ මේ නියම තත්ත්වය ඇත්ත කියනකොට මහජනතුමාට බොරු කරන්න බෑ. ඇත්ත තත්ත්වය කියන්නේ. මොකක්වත් අර්ථ ගෙදර දෙන්නගේ අසමගියක් තියනවාද කියලා. නෑ එහෙම කිසිම අසමගියක් නෑ. කිසිම එකක් නැහැ කිසිම ප්‍රශ්නයක්. හැබැයි හැංගිව ගන්න තු කරන මම ආත්මය කියන කරුණා කරන මොකක්ද මේකයි I will explain you. Makne he's a very fighting cock. Huh? Fighting cock? Fighting cock? Fighting cock? Huh? If you know this, I die for. Yeah? Why not? Professor, this is the trouble I am getting. මෙතන තා ඉංග්‍රීසි ගන්න. මෙතන මම කොහොමයි පස්සෙන් ආයි මමද? ඒක මම නිකම්මානේ මම කරා මගේ පස්සෙන් ඇවිල්ලා මාව දැන් මේ මෙතන ඇවිල්ලා පාස් කරනවා කියන්නේ. හරිද? කොහොමද දින අතන ඉස්සගෙන කියන්නේ මෙයා? මම මගේ පස්සෙන් ආවේ. මේ ඔළුව හොඳ නැහැ. මේ ඔළුව නැහැ.